are going to learn articles. අද අපි ඉගෙන ගන්නේ articles. There are 3 articles in English. They are a, and the. They are classified into 2 groups as definite articles and indefinite articles. අපි articles කියලා කියන්නේ අව්වේ පදවලට. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ අව්වේ පද තියෙනවා 3ක්. ඒ තමයි a, an සහ the. ඉතින් මේ අව්වේ පද 3 අපි කොටස් දෙකකට කාණ්ඩ කරනවා. පළවෙනි එක අපි කිව්වා definite article කියලා. ඒ කියන්නේ නිශ්චිත අව්වේ පද. දෙවැනි එක indefinite articles. ඒ කියන්නේ අවිනිශ්චිත අව්වේ පද. What are the indefinite articles? Indefinite articles. ඒ කියන්නේ අවිනිශ්චිත අව්වේ පද කියලා කියන්නේ a සහ an. We use a before singular countable nouns that begin with a consonant sound. ඒ කියන්නේ අපි a use කරනවා consonant sound කියලා කියන්නේ ව්‍යංජනාක්ෂරවල ශබ්දකින් ව්‍යංජන ශබ්දයකින් ආරම්භ වන ඒ වගේම ගණන් කරන්න පුළුවන් නාම පද ඉදිරියෙන් අපි a භාවිත කරනවා. What are the example? A girl, a boy, a school. ඒ කියන්නේ a girl කියන්නේ ගැහැණු ළමයෙක්, a boy පිරිමි ළමයෙක්, a school පාසලක්. අන්න ඒ වගේ දැන් බලන්නකෝ a girl කියනකොට G අකුරෙන් තමයි ඒ වචනය පටන් අරන් තියෙන්නේ. G කියන්නේ consonant sound එකක් එනවා. ඒ වගේම consonant letter එකක් තමයි G කියලා කියන්නේ. එතකොට Bත් එහෙමයිනේ. දැන් අපි ඉංග්‍රීසි හෝඩිය කොටස් දෙකකට බෙදලා අපිට ගන්න පුළුවන් vowel අකුරු. ඒ කියන්නේ ස්වර අක්ෂර සහ ව්‍යංජනාක්ෂර කියලා. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර තියෙනවා කීයක්ද? 5ක් තියෙනවා. ඒවා තමයි A, E, I, O, U. ඉතුරු ටික අපි ගන්නවා consonant කියලා. ඒ කියන්නේ ව්‍යංජනාක්ෂර කියලා. මේ බලන්නකෝ. දැන් අපි කිව්වා vowels මොනවද ඉංග්‍රීසි හෝඩියේ තියෙන්නේ? A, E, I, O, U. vowel අකුරු තියෙනවා, ස්වර අක්ෂර තියෙනවා 5ක්. නේද? එතකොට අපි කියපු විදිහට ස්වර අකුරකින් නැතුව ව්‍යංජනාක්ෂරයකින් පටන් ගන්නත් ඕනි. ඒ වගේම තමයි ඒකේ ශබ්දයත් ව්‍යංජනාක්ෂර ශබ්දයක් තමයි තියෙන්න ඕනි. එහෙම වචන ඉදිරියේ නාම පද ඉදිරියෙන් තමයි අපි දාන්නේ. දැන් බලන්න G කියන්නේ vowel අකුරක් නෙමෙයි. එතකොට B කියන්නේ vowel අකුරක් නෙමෙයි. හැබැයි මෙන්න මෙතන බලන්න U කියන්නේ vowel අකුරක්. අපි හැබැයි භාවිත කරලා තියෙන්නේ ඒකට ඉදිරියෙන් a. ඒ මොකද එහෙම වෙන්නේ? අපි මෙතන a uniform කියලානේ කියන්නේ. ඉතින් vowel අකුරු ටික A, E, I, O, U උනාට ඒවෙන් අපි කියන ශබ්දය වෙනස්. a වලින් a, E වලින් A, I වලින් E, O වලින් oh my, U වලින් අපි කියන්නේ a කියලා. A, E, O, A කියලා තමයි අපි මේ vowel අකුරු ටික ශබ්දයට නගන්නේ. මෙතන එතකොට a girl ගැහැණු ළමෙක්, a boy පිරිමි ළමෙක්, a uniform. මොකද මෙතන U කියලා අපි කියන්නේ. ඒ හින්දා තමයි මෙතන ඉස්සරහින් a කියලා දාන්නේ. We use an before singular countable nouns that begin a vowel sound. ඒ කියන්නේ අපි an භාවිත කරනවා ගණන් කරන්න පුළුවන් ඒ වගේම තමයි ස්වර ශබ්දයක් තියෙන නාම පද ඉදිරියේ. ඉතින් අපි examples ටිකක් බලමු. බලන්නකෝ බෝඩ් එක දිහා. දැන් airport, an airport. airport කියන්නේ ගුවන් තොටුපළ. එතකොට an airport කියන්නේ ගුවන් තොටුපළක්.
an apple. an apple කියන්නේ apple ගෙඩියක්. an elephant. අලියෙක්. an engineer. ඉංජිනේරුවෙක්. එතකොට an iron. iron කියන්නේ මොකද්ද? අර ඉස්තිරිකය කියලා කියන්නේ නේද? අපි රෙදි අයන් කරන් රෙදි මදින්නේ. an මොකද්ද ලියන්නේ? owl. owl කියන්නේ බකමූණා. an owl බකමූණේ. an umbrella. an umbrella. umbrella කියන්නේ කුඩයට. එතකොට an umbrella කියලා කිව්වම කුඩයක්. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන ඔක්කොම අකුරු vowel ස්වර අකුරු වලින් පටන් ගන්න වචන තමයි තියෙන්නේ. නේද? a e i o u. නේද? මෙතන අපි u කියලා අකුර ලිව්වට අපි ශබ්ද කරන්නේ a කියලා. umbrella අපි ඉස්සෙල්ලා කිව්වා යුනිෆෝම් කියන්නේ නිල ඇඳුමනේ. එතකොට u කියලා සවුන්ඩ් එකක් අපි ස්වර අක්ෂරවල නැහැ. ඒ නිසා යුනිෆෝම් එකට ඉදිරියෙන් අපි දැම්මේ අ. හැබැයි මෙතන අපි u ලිව්වට අපි ශබ්ද කරන්නේ a කියලා. umbrella. එතකොට අපි a කියලා සවුන්ඩ් එක එන නිසා ඊට ඉදිරියෙන් දානවා n. තව දැන් අපි අර දැන් කලින් යොදනේවේ අපි බැලුවේ u අකුර එනවා. හැබැයි ඉස්සරහට දාන්නේ කියලානේ. දැන් ඒ වගේ මේකෙත් තියෙනවා. මේකේ මොකද්ද? අව. බලන්න අව කියන්නේ h o u r. අව කියන්නේ පැයනේ නේද? පැයට ඉස්සරහින් අපි දාන්නේ n. ඒ මොකද මේක අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක ශබ්ද කරන්නේ හව කියලා. හයන්නෙන් කියලා. හව නෙවෙයි h තියෙන නිසා හයන්නෙන් තමයි අපි ශබ්ද කරන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි හා කියලා නෙමෙයි කියන්නේ අව කියලා. an hour. ඒ නිසා මේ මෙහෙම පැය කියලා කියනවා නම් ඊට ඉස්සරහින් අනිවාර්යයෙන් යෙදෙන්නේ an hour. We use the when a person, a plant, an animal, a place or a thing is mentioned a second time. ඒ කියන්නේ අපි the භාවිත කරනවා කවුරු හරි පුද්ගලයෙක්, එහෙම නැත්නම් ස්ථානයක්, එහෙම නැත්නම් සතෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශාකයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් යම් කිසි දෙයක් කියලා තියෙනවා නම් දෙවනි පාරට, යම් කිසි දෙයක් ගැන කියලා තියෙනවා නම් දෙවනි පාරට අපි පාවිච්චි කරනවා the. What are the examples? අපි බලමු මොනවද උදාහරණ කියලා. I bought a book this morning. මම පොතක් මිලදී ගත්තා අද උදේ. එතකොට මම දැන් කියලා තියෙනවා අද උදේ මම පොතක් මිලදී ගත්තා කියලා. I bought a book this morning. නේද? එතන a book. මම කියනවා මම දැන් පොත කියවමින් ඉන්නවා. ඒ කියන්නේ මම දැන් අද උදේ ගත්ත පොත ගැන කියලා තියෙනවානේ. එතකොට මම දැන් ඒ පොත මම කියවමින් ඉන්නවා මේ මොහොතේ. එතකොට අපි කියන්නේ කොහොමද? I am now reading the book. I am now reading the book. මම පොත කියවමින් ඉන්නවා. දැන් මුල් සැරේට කියද්දී අපි කිව්වා a book කියලා. දෙවනි පාර ඒ පොත හඳුන්වද්දී මම දැන් මේ පොත කියවමින් ඉන්නවා. I am now reading the book. ඔන්න the භාවිත කළා. We use the when it is clear to listener or reader which person, animal, place, plant or thing we are referring to. ඒ කියන්නේ අපි සඳහන් කරපු පුද්ගලයා වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශාකයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ස්ථානයක්, එහෙමත් නැත්නම් යම්කිසි දෙයක් ගැන අහගෙන ඉන්න කෙනාට, එහෙම නැත්නම් කියවන කෙනාට පැහැදිලි නම් අපි ඒ ඉස්සරහින් the භාවිත කරනවා. අපි බලමු උදාහරණයක්. I need to go to the bathroom. මට උවමනායි නාන කාමරයට යන්න. නේද? එතකොට එතන bathroom එක අපි කලින් සඳහන් කරලා නැති වුණාට අර අහගෙන ඉන්න කෙනාට එහෙම නැත්නම්
කියන කෙනාට පැහැදිලි නම් අපිට පුළුවන් ඊට ඉස්සරහින් the භාවිත කරන්න. I need to go to the bathroom. Third one, we use the when there is only one such thing. ඒ කියන්නේ යම් කිසි වස්තුවක් තියෙනවා ඒක තියෙන්නේ ඒ වර්ගයෙන් ඒක විතරමයි තියෙන්නේ. only one. එහෙම වෙලාවටත් අපි ඉදිරියෙන් the භාවිත කරනවා. පෘථුවිය යනවා මොකක් වටේද? ඉර වටේ, සූර්යා වටේ. The earth goes round the sun. The earth goes round the sun. බලන්න the earth කියලා මම කිව්වේ the earth නෙවෙයි the earth. ඒ මොකද earth කියනකොට අපි e අකුර තියෙනවා. ඒ වගේම තමයි e අකුර කියන්නේ vowel අක්ෂරයක්. ඒ වගේම තමයි vowel sound එකක් තමයි එතනින් එන්නේ. ඒ නිසා vowel sound එන වචන ඉස්සරහින් the යෙදුවොත් අපි the කියලා නෙවෙයි ශබ්ද කරන්නේ the කියලා. The earth goes round the sun. earth වගේම තමයි sun කියලා කියන්නේ මේ එක ඉරයිනේ අපිට තියෙන්නේ නේද? ඒ හින්දා අපිට sun ඉස්සරහිනුත් the දාන්න පුළුවන්. හැබැයි the කියලා නෙවෙයි එතෙන්දි කියන්නේ. මොකද ව්‍යංජනාක්ෂරයක් තමයි s කියන්නේ. එතකොට sun කියලානේ අපි එතන කියන්නේ. ඒ හින්දා the sun. Last one, we usually use the before ordinal numbers. ඒ කියන්නේ මොකද්ද? අපි the භාවිත කරනවා අනුක්‍රමික අංක ඉදිරියෙන්. Examples බලමු. I live on the third floor. මම ඉන්නේ තුන්වෙනි තට්ටුවේ. I live on the third floor. My birthday is on the 2nd of July. My birthday is on the 2nd of July. මගේ උපන්දිනය තියෙන්නේ ජූලි 2. second the second. බලන්න the second. දෙවනිදානේ second කියන්නේ දෙවනිදා. එතකොට දෙවනිදාට කලින් අපි the භාවිත කරලා තියෙනවා. බලන්න මෙතන වාක්‍ය තුනක් තියෙනවා. First one is there is blank owl on my roof. My cat is watching blank owl. කොහොමද මෙතෙන්ට දාන්න තියෙන්නේ? හරි and හරි the හරි දාලා තමයි මේ හිස්තැන් පුරවන්න ඕනි. There is owl. blank එකක් තියෙනවා owl. owl කියලා මෙතන දැන් o කියන්නේ අපි දන්නවා vowel අකුරක්, ස්වර අකුරක්. ඒ වගේම ඒකේ ශබ්දයක් ස්වර ශබ්දයක් තියෙනවා. එහෙනම් ඉස්සරහට දාන්න ඕනේ මොකද්ද? මේක කියන්නේ බකමූණෙක් ඉන්නවා මගේ වහලේ උඩ. එහෙනම් there is an owl on my roof. My cat is watching blank owl. ඔන්න දෙවනි පාරටත් අර බකමූණව හඳුන්වලා තියෙනවා. එහෙනම් මොකද්ද දාන්න දෙවනි පාරට කියලා තියෙනවනම් the. My cat is watching the owl. මගේ පූසා බකමූණව නරඹමින් සිටිනවා. දෙවනි එක there are dark cloud in blank sky. We can't see blank sun. There are dark cloud in dark cloud කියන්නේ මොනවද? කළු පාට වලාකුළු තියෙනවා. කොහෙද තියෙන්නේ? අහසේ. එහෙනම් දැන් අහස කිව්වහම අපිට තේරෙනවා එක අහසයිනේ තියෙන්නේ නේද? එහෙනම් the. There are dark cloud in the sky. එක අහසයිනේ තියෙන්නේ. ඒ හින්දා the. We can't see blank sun. අපිට බලන්න බෑ ඉර. එහෙනම් sun කියන්නේ එකයි. එහෙනම් මෙතෙන්ටත් එන්නේ the. sun කියන්නේ එකයි ලෝකෙටම එක ඉරයි තියෙන්නේ. ඊළඟ එක I gave my brother blank story book for his birthday. මම දුන්නා මගේ සහෝදරයාට මොකද්ද දීලා තියෙන්නේ? පොතක්. පොතක් නම් එක පොතක්නේ. එතකොට ස්ටෝරි කිව්වහම S අකුරෙන් පටන් ගන්නෙ. එතන තියෙන්නේ ව්‍යංජනාක්ෂරයක් තමයි S කියන්නේ. එතකොට සවුන්ඩ් එකත් ව්‍යංජනාක්ෂර ශබ්දයක් තමයි තියෙන්නේ. එහෙනම් එතෙන්ට අපි දානවා මම පොතක් කතන්දර පොතක් තෑගි දුන්නා මගේ සහෝදරයාට එයාගේ
උපන්දිනය දවසේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. Thank you for watching this video. If you like this video, share with your friends and don't forget to subscribe my channel.